සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම කිසිඳු ටෙක්ෂෝ YouTube channel එකට. මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ ඔයාලගේ දැන් තියෙන ඉන්ටර්නෙට් ස්පීඩ් එක ඊට වඩා දෙගුණයකින් හෝ තුන්ගුණයකින් වැඩි කරගන්න ක්‍රමයක් ගැන. ඉතින් ලංකාවේ ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි ඔයාලගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩුකම. ඔයා YouTube එකේ මොන හරි වීඩියෝ එකක් බලන්න ගියත් එහෙමත් නැත්නම් වෙබ් බ්‍රවුසර් එකක් Facebook Instagram TikTok වගේ social media පාවිච්චි කරන්න ගියත් ඔයාලා ඔයාලගේ ෆෝන් එකෙන් මොන හරි දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න ගියත් ඔයගොල්ලන්ට මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩුකම ඔයගොල්ලන්ට ලොකු ගැටලුවක් වෙලා ඇති. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලොන්ගේ මෙන්න මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩුවීමේ ගැටලුවට සාර්ථක විසඳුමක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් ඔයා කිසිඳු ටෙක්ෂෝ YouTube channel එක subscribe කරලා අපිත් සමග එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක එකපාරක් click කරලා අපිත් සමග එකතු වෙන්න කියලා. හරි ඉතින් ඕගොල්ලොන්ගේ මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වෙන්න ඕගොල්ලෝ අතින් වෙන ප්‍රධාන වැරදි කිහිපයක් බලපානවා. ඉතින් පළවෙනි වැරද්ද විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඕගොල්ලෝ මොඩ් ඇප්ලිකේෂන් එහෙමත් නැත්නම් Play Store එකෙන් ගන්න බැරි නීත්‍යානුකූල නොවන ඇප්ලිකේෂන් වෙබ් බ්‍රවුසර් එකක් හරහා ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරනවා නම් ඒක මේ සඳහා ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන් දෙවෙනි දේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ ෆෝන් එකට කවුරු හරි අනවශ්‍ය ඇප්ලිකේෂන් එකක් දාලා හෝ වෙනත් ක්‍රමයකින් ඕගොල්ලොන්ගේ ෆෝන් එකේ තියෙන පෞද්ගලික තොරතුරු වෙනත් ඒගොල්ලෝ ෆෝන් එකකට යොමු කරගන්නවා නම් මේ කාර්යය සිදු වෙන්න ගොඩක් ඔයගොල්ලොන්ගේ ඉන්ටර්නෙට් වැය වෙනවා. එතකොට ඔයගොල්ලොන්ගේ තියෙන ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වෙනවා. ඉතින් මේ දේවල් නිසාත් ඔයගොල්ලොන්ගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන්. හරි අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලොන්ගේ මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්. ඉතින් මේ වැඩේ කරගන්න අපි මුලින්ම Play Store එකට යන්න ඕනේ. Play Store එකට ගිහිල්ලා app එකක් download කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ Play Store app එක open කරගන්නම්. හරි ඉතින් Play Store app එක open කරගත්තට පස්සේ මම මෙතන උඩ search bar එකේ search කරගන්නම් 1.1.1 කියලා. ඒකේව හතරක් සර්ච් කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලොත් ඕගොල්ලෝගේ Play Store app එකේ මේ විදිහට සර්ච් කරගන්න. හරි එහෙම සර්ච් කරගත්තට පස්සේ ඕගොල්ලෝ download කරගන්න ඕනේ මෙන්න මේ app එක. ඉතින් මේ app එකේ link එක මම පල්ලෙහා description එකේ හරි comment section එකේ හරි දාලා තියන්නම්. ඕගොල්ලන්ට පුළුවන් එතනින් මේ app එක install කරගන්න. ඉතින් මම මේ app එක කලින් install කරලා තියෙන නිසා දැන් open කරගන්නවා. ඕගොල්ලොත් මේ app එක install කරගෙන මම වගේ open කරගන්න. ඉතින් ඕගොල්ලන්ට මෙතන පල්ලෙහාට ගියොත් බලා ගන්න පුළුවන් මේ app එක ගැන හොඳ ratings තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ රේටින්ග්ස් වලින් බලා ගන්න පුළුවන් මේ app එක කොච්චර හොඳ app එකක්ද කියලා. හරි ඉතින් app එක open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ පල්ලෙහාන් තියෙන next කියන නිල් පාට බටන් එක ඔයගොල්ලෝ click කරගන්න. හරි ඊට පස්සේ මේ accept කියන බටන් එක click කරගන්න. හරි ඒක click කරාට පස්සේ ඔයගොල්ලෝම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙයි. ඔයගොල්ලන්ට මෙතන පේනවා install VPN profile කියලා. අන්න ඒක click කරගන්න. ඒ option එක click කරගත්තට පස්සේ මේ වගේ එකක් පෙන්නයි. මෙතන මේ okay කියන option එක click කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ allow notifications කියලා option එකක් තියෙනවා. අන්න ඒක click කරගන්න. මෙතනත් මේ allow කියන option එක click කරගන්න. හරි ඉතින් මේ option එක click කරගත්තට පස්සේ අපි මේ app එකේ හදන්න ඕන මූලික setting ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් මම මගේ YouTube එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේ වෙලාවේ මගේ තියෙන ඉන්ටර්නෙට් ස්පීඩ් එක කියලා. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම මේ YouTube එකේ පහළට යද්දි මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක කොයිතරම්ද කියලා. ඉතින් මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මේ වෙලාවේ එච්චර හොඳ මට්ටමක නැහැ. හරි ඉතින් අපි ආයෙත් app එකට යමු. app එකට ගිහිල්ලා ඊටු setting එකත් හදාගෙන අපි ආයෙත් YouTube එකට ඇවිල්ලා බලමු කොහොමද අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි වෙලා තියෙන්නේ කියලා. හරි ඉතින් app එකට ආවට පස්සේ අපිට පේනවා මෙතන මේ disconnected කියලා තියෙන තැනට උඩින් තියෙනවා tick එකක්. අන්නේ tick එක අපි දැන් on කරගෙන ඉන්න ඕනේ. හරි ඒ tick එක on කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් පෙන්න checking connection කියලා. ඉතින් checking connection කියලා පෙන්නනවා කියන්නේ අපි මේ app එකේ හදන්න ඕන සියලුම setting ටික දැන් හදාගෙන ඉවරයි. හරි මම දැන් මේ app එකෙන් back වෙලා ඔයගොල්ලන්ට ආයෙත් YouTube එකට ගිහිල්ලා පෙන්නන්නම් මගේ දැන් තියෙන ඉන්ටර්නෙට් ස්පීඩ් එක කොහොමද කියලා. මගේ කලින්ට වැඩි ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි වෙලාද අඩු වෙලාද කියලා ඔයගොල්ලන්ට මම පොඩ්ඩක් YouTube app එකට ගිහිල්ලා දැන් පෙන්නන්න. ඉතින් මම YouTube app එකට ආවට පස්සේ මට බලා ගන්න පුළුවන් කලින්ට වැඩිය මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක තරමක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේ app එක try කරලා බලන්න. ඔයාගෙත් මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මගේ වගේ තරමක් දුරට වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ app එක හැම ෆෝන් එකකටම support කරන එකක් නැති වෙයි. සමහරක් විට පරණ Android OS තියෙන ෆෝන් වලට මේ app එක support කරන්න නැති වෙන්න ඉඩ තියෙනවා. හරි ඉතින් ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක හොඳට තියෙන අවස්ථාවක නම් ඔයගොල්ලන්ට මේ app එක අවශ්‍ය වෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් කලින් අපි app එක on කරපු tick එක off කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් පාවිච්චි කරගන්න.
ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඇප්ලිකේෂන් ගොඩක් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරනවා ඇති. ඉතින් මේ ඇප්ලිකේෂන් ඔයා දන්නේවත් නැතුව අප්ඩේට් වෙනවත් ඇති. ඉතින් මේ දේවල් වෙන්නේ ඔයා ඔටෝ අප්ඩේට් Play Store එක මගින් ඔන් කරලා තියෙනවා නම් ඉතින් මේ ඔටෝ අප්ඩේට් Play Store එක මගින් ඔන් කරලා තියෙනවා නම් ඔයා නොදැනුවත්වම මේ ඇප් අප්ඩේට් වෙනවා. ඉතින් මේ ඇප් අප්ඩේට් වෙනවා කියන්නේ ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔයා නොදැනුවත්වම මේකට වැය වෙනවා. එහෙම වැය වෙනකොට ඔයාගේ තියෙන ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක් අඩු වෙනවා. ඉතින් මේක නවත්ත ගන්න ඔයා මුලින්ම Play Store app එක ඕපන් කරගන්න. Play Store app එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන ඔයාගේ Gmail එකේ icon එක තියෙනවා අයිනෙන්. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා පහලින් setting කියලා තියෙනවා. ඉතින් setting කියන තැන ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඔයාලට මෙතන පේනවා දෙවෙනියට තියෙනවා network preferences කියලා. අන්නේ network preferences කියන එක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්නයි auto update apps කියලා. අන්නේ option එක ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඔයාලට මෙතන පේනවා don't auto update apps කියලා පල්ලෙහාම තියෙනවා option එකක්. අන්නේ option එකට ඔයා මේ tick එක දාගන්න. ඉතින් අපි Play Store එකට ගිහිල්ලා මේ හදපු setting එකෙන් ඔයාගේ Play Store එකෙන් download කරපු application auto update වෙන එක නැවතිලා තියෙන්නේ. ඉතින් මම අද වීඩියෝ එකෙන් ගෙනාපු setting දෙක ඔයාලා try කරලා බලන්න. ඉතින් ඔයාගේ තියෙන internet speed එක තරමක් දුරට මේ හරහා වැඩි කරගන්න පුළුවන් වෙයි. මේ setting හරහා ඔයාගේ තියෙන internet speed එක වැඩි වුණාද එහෙමත් නැත්නම් ඔයාලට මේ setting එක හදද්දී මතුවෙච්ච ප්‍රශ්න ගැටලු වීඩියෝ එකේ තියෙන අඩුපාඩු සියලු දේවල් පල්ලෙහාන් comment කරන්න, like කරන්න, අපිව subscribe කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.